හිත්මයගේ නාතර්කන එසේනම් අවසරයි සමාලෝචනය කරන්නට අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ දිනුයි කියලා ප්‍රෞಢ ඉතිහාසයක් ඇති පොළොන්නරුව අනුරාධපුරයෙන් සොයාගත් මැණික්කට ඔබ දැන් මේ ඒ වගේම තමයි දෙවනි සොයිරිය ප්‍රකාශ කරා පිළිමගවල් පොළොන්නරුවේ අනුරාධපුරයේ තිබ්බ කියලා අනුරාධපුරයේ විතරද පිළිමගවල් තිබ්බේ තිබංග පිළිමකේකට පිළිමකයක් නෙවෙයිද ඒ වගේ තමයි තාක්ෂණය ගත් කල ඒ වගේම තමයි ඔයාලා කිව්වා සීගිරිය පුරාවිත් මේ සාහිත්‍යමය මූලත්වයක් කියලා මම කැමතියි කියන්න කවි සාහිත්‍ය උනාට ලියලා තියෙන්නේ ගල්වල ශිලාලේඛනය පුරා විද්‍යාත්මකයි ඒ වගේම තමයි අනුරාධපුරය ඔබ මේකද සවිරියක් කිව්වා අනුරාධපුරය සවිලා කිව්වා අනුරාධපුරය වැඩි කාලයක් පැවතුණා කියලා වැඩි කාලයක් පවතින එකෙන් අපිට අදහස් කරන්න බෑ ඒකෙන් වැඩි නිර්මාණ ප්‍රමාණයක් බිහි වුණා කියලා අඩු කාලයක් පවතින විට පොළොන්නරුවේ කෙතරම් නම් නිර්මාණ බිහි වුණාද ඒ වගේම තමයි අනුරාධපුරයේ ශල්‍ය කර්ම කිරීමට තාක්ෂණයක් තිබිලා නැහැ නමුත් පොළොන්නරුවේ ඉතාම සූක්ෂම තාක්ෂණයක් තිබ්බා ඒකට නිරසුන්ගත කළ වියතුනේ බලන්න මෙන්න බෙහෙත් කරුව එහෙම තියෙන්නේ කොහෙද පොළොන්නරුවේ මෙන්න පොළොන්නරුවේ ඒ වගේම තමයි මම කියන්න කැමති පොළොන්නරුවේ ත්‍රිශංකල සාමාන්‍යකය ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම රැසින හිටියේ අනුලා දේවිය පොළොන්නරුවේ ඒ වගේම තමයි කාන්තා පාලනය අතින් වැඩිම කාන්තා පාලනයක් තිබ්බේ ඒ කියන්නේ හොඳ කාන්තාවක නිදහසක් තිබ්බේ මේ පොළොන්නරුවේ අනුරාධපුරයේ නිදහසක් තිබ්බද කියලා මම ඔයාලෙන් අහන්න කැමතියි සවිරණි ඒ වගේම තමයි මම කියන්න කැමති ප්‍රෞඩ් ඉතිහාසයක් තියෙන මේ අනුරාධපුර යුගයේ කළු ගල්වලින් නිර්මාණ සිදු කළත් පොළොන්නරු යුගය වන විට ඉතා සියුම් ලස්සන ගල් කැටයම් අපිට දරා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ද්‍රවිඩ සහජීවනය ගැන කතා කරා. පොළොන්නරුවේ ද්‍රවිඩ සහජීවනය තිබ්බ කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම තමයි අනුරාධපුර යුගයේ බිඳ වැටුණු නිසායි පොළොන්නරු යුගයක් ඇති වුණේ. අනුරාධපුර යුගයේ බිඳ වැටුණු නිසායි. ඒ වගේම තමයි මම කියන්න කැමතියි පරාක්‍රම සමුද්‍රයේ තිබූ තාක්ෂණය ගැන කතා කරනකොට එහි සොරවුවක් වැනි සියලු දේ තිබ්බා. ඒ වගේම තමයි තිවංග පිළිමකේ තාක්ෂණය මැණික් දෙකක් නෙට් දෙකට හයි කරලා කුඩා සිදුරකින් ආලෝකය අරන් නෙට් දෙක හරහා යවා ඉතා අලංකාරව හදලා තියෙනවා. අනුරාධපුර පිළිමකයක් කොයි මේ වගේ තාක්ෂණයක් කියලා මම අහන්න කැමතියි. ඒ වගේම තමයි ඔයාලා කිව්වා අනුරාධපුරේ පොකුණු තාක්ෂණය තියෙනවා කියලා. නමුත් පොළොන්නරුවේ පොකුණු තාක්ෂණය ඉතාමත් දියුණු ආකාරයකට පැවතියා. ඒ කිසිම තමයි මම නැවත සභාගර්භයට ඉදිරිපත් කරන්නේ මගේ තර්කය වන්නේද අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ දියුණුයි කියලා. එසේනම් සභාව පැහැදිලි, සභා සම්මතයි, තර්කණය පැහැදිලි. හිරුට අවනතයි, සඳුට අවනතයි, මම කාලයට අවනතයි. චිරංජයතු ආයරකන්දු ආවඩා.